කවුද ෆයිල් එක වැහුවේ? මට උත්තරේ ෆයිල් එක වැහුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ. මට උත්තර දෙනවා. මොන ආණ්ඩු කාලේද? මේ ආණ්ඩුවේ. රාජපක්ෂලා මේගොල්ලෝනේ බලේ හිටියේ. අද මෙයාගේ නායකයනේ අවුරුදු 2ක් බලේ හිටියා. ඊට පස්සේ මොකද්ද රෙද්දක් අස්සේ කිව්වනේ අපි වයින්ද කි. අපි කාගා රෙද්දවලක් සිටියේ නැහැ. හැබැයි අද මෙයාගේ නායකයා රනිල් වික්‍රමසිංහ 2001 අගමැති වෙලා කොටි සංවිධානයත් එක්ක ගිවිසුම් ගහලා රට පාවලා දෙන්න හදනකොට රට විකුණනකොට රෙගේන් ශ්‍රී ලංකා ගෙනල්ලා අපි සංධානය හදලා ඒ රනිල්ව අපි පරාද කරා. රනිල්ට තමයි අද ඒ රනිල්ගේ තමයි අද රෙද්දක් ඉඳගෙන රනිල් හොදන්නේ. ඊළඟට රනිල් මිලේනියම් සිටි පාවා දෙනකොට මෙයා එදාත් එක ගහන්නේ රනිල් මිලේනියම් සිටි eternity later ඔනේ ෆයිල් ඒ වහලා තිබ්බ ෆයිල් දිගහැරලා අරගෙන ශානිටයි රවිටයි දෙන්නට දඬුවම් කරන්න තිබ්බනේ දෙයියේ. නන්සන්ස්. ඔය කරන්න බැරි ඒවා මට කියන්න එපා. let's go ඔව් මේක මදුෂාන් දැන් මේ අපේ මහින්ද ජයසිංහ ඇමතුමා අභියෝග කරන්නේ මේ ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න මේක සැකකරුවෙක් වෙන්නේ කොහොමද කියලා. මම කියන්න කැමති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්දුකද සිල්වා ඒ කියන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක. එයා තමයි මේ පිළිබඳව විමර්ශනය කළේ. හරි. ඒතකොට මේ විමර්ශන ෆයිල් එක වැහුවේ ඇයි? වැහුවේ කාගේ උමනාවටද? කාගේ උමනාවට? දිලීප පීරිස්ගේ උමනාවට මේක වැහුවේ ඇයි? හරි. ඒ කියන්නේ අපරාධ එතකොට කවුද මේ ශානි කියන්නේ කවුද එතකොට? මේ ප්‍රහාරය සිදු වෙන අවස්ථාවේ අනිත් සියලු දෙනා මේ පිළිබඳව සැකකරුව බවට පත් වෙද්දී පූජිත ජයසුන්දර, නිලන්ත ජයවර්ධන, එතකොට හේමසිරි ප්‍රනාන්දු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ නම් ඔක්කොම මේ ටික සම්බන්ධ වෙද්දී ඇයි ශානි අබේසේකර සහ රවි මේ සෙනවිරත්න කොහොමද මේකෙන් අයින් වෙන්නේ? මේ ෆයිල් එක වහන්නේ කවුද? කොයි කාලෙද ඔබතුමා කියන්නේ? කොයි කාලේ? මේ කොයි කාලෙවත් නෙවෙයි. මේ කාලේ නිශ්චිතව ගත්තා. මේ නිශ්චිතව ගත්තොත් 2024. 24න් පස්සේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ. මේ ආණ්ඩුවට කවුද ෆයිල් එක වැහුවේ? මට උත්තර දෙනවා. ඒ ෆයිල් එක වැහුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ. මට උත්තර දෙන්න දෙනවද? ඉතින් ඒතකොට දැන් ෆයිල් එක ඕපන් කළා. ඒක තමයි පොඩ්ඩක් ෆයිල් එක ඕපන් කරන්නේ කොහමද? මේ විමර්ශනය කරන්නේ කවුද? මහින්ද මහත්මයා අපිට කියන්න දැන් කොයි කාලේ ෆයිල් එක වැහුවේ කියලා මොන මාසෙද වැහුවේ ෆයිල් එක? අන්න ඒකට උත්තර දෙන්න 2004 මොන මාසෙද? කොයි කාලෙද මොන මේ විමර්ශනය පටන් ගත්තේ. ඒ කියන්නේ සාහිත්‍යයකට පත් කරපු තැන ඉඳලා. මොන ආණ්ඩු කාලේද? මේ ආණ්ඩුවේ. ඇත්තද? ඇත්තද? මං හිතන්නේ මේ රටේ ජනතාව එතකොට ඒ කාටවත් ඕන නැති ෆයිල් එක වහනකම් මේකට මේ පත්වීම දෙන්න බෑ. අමාත්‍යාංශයට ලේකම් ධූරය කොහොමද දෙන්නේ සැකකරුවෙකුට? කොහොමද සැකකරුවෙකුට මේ දේශපාලනය කරලා තමන්ගේ දියුරුම් ප්‍රකාශයෙන්ම දීලා තියෙදී අධිකරණයට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන දේශපාලනය කරනවා ජාතික ජන බලවේගයේ දේශපාලනය කරනවා කියපු දෙන්නෙකුට කොහොමද තනතුරක් දෙන්නේ ජනාධිපතිවරයා? මහින්ද මහත්මයා ඔබතුමා උත්තර දෙන්න. මං හිතන්නේ මේ ඇත්තටම මේ අද මොන නම මුලට නීතිඥද කොහොමද කියලා තියනවද මන්ද? කොහොමුණත් මේ ජනතාවගේ බුද්ධියට නිගා දෙන්න එපයි කියලා අපි කියනවා. 2019 ඉඳලා බලේ හිටියේ කවුද? බලේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ මුලින් මහින්දයි ගෝඨාභය. ඊට පස්සේ රනිල් රාජපක්ෂලා මේගොල්ලෝනේ බලේ හිටියේ. අද මෙයාගේ නායකයනේ අවුරුදු 2ක් බලේ හිටියා. ඊට පස්සේ ඊට කලින් ගෝඨාභය බලේ හිටියා අවුරුදු 2ක්. ඉතින් දැන් එතකොට එහෙම නම් ඒගොල්ලෝනේ ෆයිල් ඒ වහලා තිබ්බ ෆයිල් දිගහැරලා අරගෙන ශානිටයි රවිටයි දෙන්නට දඬුවම් කරන්න තිබ්බනේ දෙයියනේ. එහෙම නොකර දැන් මේ බයිලා ගහන්න එපයි කියලා අපි කියනවා. ඒ නිසා මේ පරීක්ෂණයට කළ යුතු නැද්ද? කොතනද පරීක්ෂණය ඊළඟට චලෝ වැරදි. ඒකයි මේ කියන්නේ. පරීක්ෂණය කරන්න දාලා කියන්නේ මේ ප්‍රහාරයේ සැකකාරයෝ දෙන්නේ. මේ ප්‍රහාරයේ සැකකාරයෝ නම් කරන්න කියන්නේ සුදුසු කෙනා නම් කරන්න කියන්නේ ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවානේ. ස්වාධීන පොලිස් කොමිසම මොකද්ද කරේ කියලා අපි අහන්නේ ඒකයි. කියලා කියන්නේ. එතකොට ඔබතුමා අධිකරණය විශ්වාස කරන්නේ නැද්ද? අධිකරණය විශ්වාස කරන්නේ නැද්ද? කොමිසම පරාද කරේ. ගරු නිශාන්ත හරි. අධිකරණය විශ්වාස කරන්නේ නැද්ද? ඒකනේ ඕගොල්ලෝ ජයග්‍රහණය කරේ. ගරු අධිකරණය ඕගොල්ලෝ ඒකම කරනවා නම් ඔබතුමා මේ පරීක්ෂණ අධිකරණයේ තීන්දුව ගන්නේ. අධිකරණය තමයි අවසාන තීන්දුව ගන්න. එතකොට මේ ක්‍රියාවලියේ අධිකරණයේ අවසාන තීන්දුව විමර්ශනය හරියට සිදු වෙන්නේ. ඉතින් විමර්ශනය හරියට කරන්නේ මේ ප්‍රහාරීම සැකකාරයෝ දෙන්නේ. හරියට සිදු වෙන්නේ ප්‍රහාරීම සැකකාරයෝ දෙන්නේ. ඔයද තියෙන්නේ? ඒ විමර්ශනයට මේ මෙතන මේ රටේ ජනතාවට ඔබතුමා හිතලු කියන්නේ. මේ හිතලු කියනවා. මට කියන්න ඕගොල්ලෝ කියන්නේ සභානායකතුමා පාර්ලිමේන්තුවේ ආයතනයේ හිතලු කියලා අධිකරණයට ගිහිල්ලා එයාට පුළුවන් අබේසේකරන මේ පත්වීම දෙනකොට රවි සෙනවිරත්නට මේ පත්වීම දෙනකොට කවුද මේ පත්වීම කරේ කියලා ඇහුවම මොකද්ද බිමල් රත්නායක සභානායක පාර්ලිමේන්තුවේදී කිව්වේ?
කාදිනල් තුමාගේ ඉල්ලීමට තමයි අපි මේ පත් කිරීම කළේ කියලා. කොහෙද? අරගෙන බලන්න. ඕවා ඔක්කොම ඔයගොල්ලන්ට ඔයාගේ ඉතිහාසය රටේ දන්නවා. ඔයාගේ ඉතිහාසය දන්නවා. රනිල් රට මෙන්න මේක රනිල් මිලේනියම් සිටි පාවා දෙනකොට මෙයා මිලේනියම් සිටි පාවා දෙනකොට මෙයා කොයි දිටි කියලා 2002 ඉතින් දැන් ඒ පත්තිම් දෙක සම්බන්ධ ඒ පාවා දීප එකගේ රෙද්දස්සේ දැන් ඒ පාවා දීප එකගේ රෙද්දස්සේ කඩ කරනකොට දැන් මල් තියෙනවා ඒ පාවලා දීපු රනිල් වික්‍රමසිංහගේ රෙද්දස්සේ දැන් මල් තියෙනවා පුදනවා වනිලා ලැජ්ජයි මොකද්ද මට 2002 හෙලවුරුනේ 2002 මුලගේ උරුමයාරට හෙලවුරුන රකින්න 2002 මෙන්න මේකට උත්තර දෙන්න මේකට ඒ පාවා දීප එකගේ දැන් රෙද්දස් කියලා ඉන්න හරි හරි ඒ 2000 ඔයගොල්ලෝ ඔයද අපි කාගේ රෙද්දස් අපි කාගේ රෙද්දස් සිටින අපි මාර්තුංගගේ රෙද්දස් ගිහින් රනිල් රාජා කාගේ රෙද්දස් දෙහිද ඊට පස්සේ ෆොන්ට් එකගේ රෙද්දස් ඇමතිකන් උත්තරගෙන පරිවසාණ්ඩ උත්තරලා ඒවයි අනතු උත්තරලා අනේ ඔයගොල්ලෝ එහාට ගහනකොට ඔයාලට අඬන්නේ කිව්වත් නෑ ඔයගොල්ලෝ පොඩ්ඩක් බාධා කරන්නේ බාධා කරන්නේ ඔබතුමා මට කියනකොට ඔයාලට ඇඬෙන්නේ මහින්දර මොනවා කියද්දි අපිට ඇඬෙන්නේ නැහැ. බොරු කියද්දි ඔබතුමා හිටපු අපිට මතක් ඔබතුමාම කිව්වේ ඔබතුමා ඉල්ලපාලේ පටන් ගත්තේ කොතනද පොලිං එක පටන් මේක වැඩක් නෑ. ශාන්ත ශ්‍රීලංකාසිංහ මහත්මයා මේ ප්‍රශ්නට උත්තර දෙන්න. මේ පාස්කු ඉරිදා 300කට ආසන්න පිරිසක් මරණයට පත් වුණා කියලා කියනවා. එක එක කොමිෂන් සභාවල එක එක ගාන 250යි 300යි අතර ප්‍රමාණයක් මරණයට පත් වුණා. ඕගොල්ලන්ට ඕන ගාන ඒගොල්ලෝ කියනවා මේගොල්ලන්ට ඕන ගාන. ඔය 300ට ආසන්න ප්‍රමාණය පැත්තේ ඔබතුමාලා නෑනේ මහත්මයෝ. ඔය කිව්වට මේ වින්දිතයෝ වෙච්ච දැනටත් අසරණ වෙලා ඇස කන් ආස පීඩාවට පත් කරන්න නැතුව ඔයාලා සුරේෂ් සලේ මහත්මයාටයි තවත් පුද්ගලයෙකුට එන්නේ කඩේ යන්නේ. ඔය යුක්තිය ඉතු වෙන බව පෙනිය යුතුයි. කරුණාකරලා මට ඉස්සෙල්ලා කියන්න මේ ආණ්ඩුව හරිය මෙතෙක් ආපු ජනාධිපති කොමිෂන් වාර්තා හතර සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ? විජිත් මලල්ගොඩ වාර්තාව, ජනක් ද සිල්වා වාර්තාව, ජයික් ද අල්ලිස් වාර්තාව, එස්.අයි. ඉමාම් වාර්තාව ඊළඟට අවසාන වශයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව මේ වාර්තා පහ සම්බන්ධයෙන් ස්ථාවරය කියන ආණ්ඩුවේ මොකද්ද කියලා පිළිගන්නවද නැද්ද කියලා? මේ මට ආණ්ඩුව මට මෙන්න මේකට උත්තර මම නියඬව හිටියා. දැන් අර මොකද්ද රෙද්දක් අස්සේ කිව්වනේ අපි වයින්දගේ. අපි කාගේ රෙද්දවල සිටියේ නැහැ. හැබැයි අද මෙයාගේ නායකයා රනිල් වික්‍රමසිංහ 2001 අගමැති වෙලා කොටි සංවිධානයත් එක්ක ගිවිසුම් ගහලා රට පාවලා දෙන්න හදනකොට රට විකුණනකොට රෙගෙනින් ශ්‍රී ලංකාව ගෙනල්ලා අපි සන්දානේ හදලා ඒ රනිල්ව අපි පරාද කරා. ඒ රනිල් තමයි 2002 මෙයා හෙළ උරුමේ ඉඳද්දී හෙළයාගේ උරුමේ රකින්න කියලා හෙළ උරුමයක් හදාගෙන ඒක ඇතුලේ ඉඳද්දී මිලේනියම් සිටි පාවලා දීම කරේ 2002 රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ. උඩුගම්පල යවලා. හරිද? ඒ රනිල්ට තමයි අද ඒ රනිල්ගේ තමයි අද රෙද්දස් ඉඳගෙන රනිල් හොදන්නේ. ඊළඟට 2000 ඒකාබද්ධ කරේ කොයි කාලේ? උතුරු නැගින ඒකාබද්ධ කරේ ඒත් ඒ කාලේ. ඊළඟට 2015 මෙතුමා කොහේ හිටියද මට මතකත් නැහැ. මොකද ඊටපු තැන්වල හැටියට මතක නැහැනේ. 2015 රනිල් වික්‍රමසිංහ මහ බැංකුවේ වංචාව කරනකොට හරිද? මම දන්නේ කොහේ හිටියද කියලා. දැන් ඒ රනිල් අද හොදනවා. ඉතින් ඒ නිසා මෙතුමාගේ මේකපන සදාචාරය ගැන ඊට වඩා මට මේකට කෙටි ඔයාට මම බාධා කරේ නැහැ. මම බාධාවක් නේ. හරි ඔයාට නිශාන්ත වර්ණසිංහ හරිද? ඊට පස්සේ මෙන්න මේකට මට මෙන්න මේකට කෙටි උත්තරයක් දෙන්න. දැන් ඒ පත්වීම් කරපු පත්වීම් දෙක කරනකොටම ඒ පත්වීම් දෙක වැරදි නම් ඔබලාගේ විපක්ෂයේ විසින් ඒ පත්වීම් දෙක අත්හිටුවන්න නෛතික වශයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොකද? මේ වෙනකට ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරය මෙතන මේ තත්ත්වයට එනකොට ඕක ගැන කතා කරන්න නැතුව ඔයිට කලින් ගන්න තිබ්බනේ මොකක් හරි ක්‍රියාමාර්ගයක්. එහෙම එකක් ගත්තද ගත්තේ නැත්නම් ඇයි එහෙනම්? කාගාවට ගිහිල්ලාද? අධිකරණයට ජනාධිපතිවරයාගේ පත් කිරි. ජනාධිපතිවරයාගේ පත් කිරි. ඉතින්
ජනාධිපතිවරයාගේ පත් කිරීම අභියෝගයට ලක් කරන්න බැරිද එතකොට? විපක්ෂ නායකයා ඉන්නේ මොකටද? ඔය ඉතින් විපක්ෂ නායක ඒතර ඔබ නියෝජනය කරන්නේ කොහෙද? විපක්ෂයේ මේ සමගි ජන බලවේගය නෙවෙයි. අධිකරණයට යන්න විපක්ෂ නායකම වෙන්න ඕනේ නෑනේ. මේ රටේ ඕන ඕනම් පුරවැසියෙකුට යන්න පුළුවන්. දැන් අදත් මේක අපි අභියෝග කරනවා. නෑ අරගත්ත ක්‍රියාමාර්ග එහෙම වචන වලින් නෙමෙයි ක්‍රියාවෙන් ගිහිල්ලා මොකක් හරි. පියවර මොනවද කියලා අහන්නේ ඔබතුමාලගෙන්. නෑ ගියවත්තු පියවර තමයි මේ කියන්නේ. අපි මේක මේ මොකක්ද ගත්ත පියවර? මෙතෙන්ට ගිහිල්ලා මේ අපි ඇත්ත වශයෙන්ම විමාන සලේ- සම්පත්තියෙන් හරි මාස- මේකට ගිහිල්ලා වැඩක් නෑ. ගෝඨාභය- වලට කොත්තකුත් අපි පැමිණිලි අරන් ගිහිල්ලා තියෙනවනේ. හරි. එක පැමිණිල්ලක්වත් අද විමර්ශනය කරලා තියෙනවා. හරි, දැන්- අද වෙනකම් අරගෙන තියෙනවද? ඒ කියන්නේ හොරාගේ අම්මගෙන් පේන හරි, දැන්- දැන්- දැන් ඔබතුමාගේ නායකතුමා ජනාධිපති වෙලා ඉන්නකොට විමර්ශන ආරම්භ කරලා ඒ වින්දිතයන්ට සාධාරණීකරණය කරන්න තිබුණානේ. ඒව කළේ නෑනේ. දැන් මේ ආණ්ඩුවෙන් මේක විධිමත් විදිහට කරගෙන යනකොට ඔබතුමාලා මේ පොඩක් ඉන්න මනෝජ්. මොකද විධිමත් කියන්නේ? ඉතින් විධිමත් විදිහට දැන් මේ කරගෙන යනවානේ. දැන් මේක ඉබල්ලට ඉන්නකෝ. අර බයිලයක් නේ අහගෙන ඇවිල්ලා තියෙන ප්‍රංශය ගිහිල්ලා. ඔබතුමා ඇයි මේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විවේචනය කරන්නේ? තානාපති කාර්යාලයට ඇතුල් වෙලා මේ රටෙන් පැනලා ගිහිල්ලා වරෙන්තු කඩුවෙකුගේ ප්‍රකාශයක් අරගෙන ඇවිල්ලා පිටු 14ක හරිද? අද මෙතන අලුත් බයිලයක් ගහනවා. හරි? දැන් ඔබතුමා කරන හැම ප්‍රකාශයකින්ම පේන්නේ අධිකරණ ක්‍රියාවලිය- අධිකරණයේ ක්‍රියාවලියට බලපෑමක් සිද්ධ කරන්න අධිකරණයේ අද දක්වා පස්සේ තමයි ඔබතුමාලට සැකකරුවෙක් පමණයි. තවම සැකකරුවෙක් පමණයි. හරි ඔබතුමාලට අධිකරණ ක්‍රියාවලිය හරි අධිකරණ ක්‍රියාවලිය පුළුවන් සලේව මේ නිවැරදිකරුවෙන්ද වැරදිකරුවෙන්ද එතකන් ඉවසන්න ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද වෙලා තියෙන්නේ වදකාකාරයක් වෙලා. හරි? ඒකනේ මේ ප්‍රශ්නේ ඔබතුමා දැන් මට යන්න බෑනේ බලන්න. ඒකනේ වෛද්‍ය වාර්තාවලින් කියලා තියෙන්නේ. මේ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය කමිටුවේ හිටියද විශේෂඥ වෛද්‍ය නිශාන්ත වර්ධසිංහ මේ අපේ මහින්ද විශේෂඥ වෛද්‍ය නිශාන්ත මඩ ගහන්නේ බොරු කියන්නේ කවුද කියලා මඩ ගහන්නේ කාටද කියලා ඒක අහන්න අධිකරණය ගිහිල්ලා මෙතන මොකක්ද මවුලාන කවුද කියලා දන්නේ නැත්නම් අධිකරණයට ගිහිල්ලා අහන්න මවුලාගේ වීඩියෝ එක බලන්න මවුලාගේ වීඩියෝ එක බලන්න අසාත් මවුලා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මවුලාන කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේගොල්ලෝ රකින්න පිල්ලයන්ගේ පෞද්ගලික ලේකම් වෙන එක දන්නේ නැද්ද මෙයා දැන් පිල්ලේ බබා මෙයා බබා උක්කුම් බබා අරගෙන තියාගෙන හිටියනේ බබා කාල කිව්වනේ ඒ බබා උදු ඇඳගෙන හෙලවුරු ගහගෙන රටේ ජනතාව බෞද්ධ ජනතාව උදාර කරලා මේ බබා උක්කුම් බබා මේ ඔයා ඔය කතා කරන්නේ කාරණේට නේ කාරණේට මොකද කාරණේ මොකද්ද කවුද මඩ ගහන්නේ බොරු කියන්නේ මඩ ගහන්නේ මොකද්ද ප්‍රශ්නේ උදු ඇඳගෙන රටේ ජනතාව මුලා කරපු එක ප්‍රශ්නේ ඕගොල්ලෝ හරිද හෙලවුරුගේ බෝඩ් එක ගහගෙන රටේ ජනතාව මුලා කරපු එක ප්‍රශ්නේ අපි කවුරුවක්වත් මුලා කරන්නේ නැහැ අපි කාටවත් බෝඩ් කරලා නැහැ අපි කියපේ ඒ විදිහට කරනවා මතක තියාගන්න නිශාන්ත වර්ණසිංහලා අනිල් වික්‍රමසිංහ ඇතුළු නඩයටම අද සියලු අපරාධ වලට මෙයාලා ඇතුළු මෙයාගේ නායක ඇතුළු අනිල් ඇතුළු හැම නඩයටම වග කියන සිද්ධාර්ථ රටට කරපු අපරාධ ඒ නිසා රටට කරපු අපරාධ වලට මහ බැංකු වංචාව විපුතුර බීජ ජලකාරය පාවලකට ශානිත කුණුහරුපෙන් බැන්නේ මෙයාගේ නායකයා ශානිත කුණුහරුපෙන් බැන්නේ මෙයාගේ නායකයා බැඳුම් කර වයිතාව විමර්ශනය කරනවා මොකද බොරු නෙමෙයි ශානිත